ශ්‍රී ලංකාවේ මේ බස් රථ අනතුරු කියන්නේ ඇත්තටම දිගින් දිගටම කතා බහට ලක් වෙන හරිම බරපතල ප්‍රශ්නයක් වෙලා. ඔව් ඒකලං ඇත්ත. හැමදාම වගේ අනතුරක් ගැන අහන්න ලැබෙනවා. ඉතින් මෑතකදී අහන්න ලැබුණා ප්‍රවාහන අමාත්‍යවරයෙක් මේකට විසඳුමක් විදියට අර කෘත්‍රිම බුද්ධිය ඒ AI යොදා ගන්න සැලැස්මක් ගැන කියලා තියෙනවා. AI අද අපි බලමු අපිට ලැබිලා තියෙන මේ විශ්ලේෂණාත්මක සටහනක් ඇසුරෙන් ටිකක් ගැඹුරින් මේ යෝජනාවේ ඇත්ත తත්වේ මොකද්ද කොච්චර ප්‍රායෝගිකද කියලා. ඔව් මේ ලැබිලා තියෙන සටහනේ මූලිකවම අහන්නේ අර GPSයි CCTVයි කෘත්‍රිම බුද්ධිය එක්ක එකතු කරලා අනතුරු වළක්වන්න පුළුවන් කියන එක කොච්චර දුරට ඇත්තක්ද කියලායි. මොකද මුල් පුවත් වාර්තාවල නම් මේක නිකම් ලොකු විස්තරයක් නටල වාර්තා කරලා තිබුණා. ඒත් මෙතන පැහැදිලි කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔව්. පළවෙනි එක තමයි මේ කියන කෘත්‍රිම බුද්ධිය. ඒ කියන්නේ හරියට මොකද්ද? ඒක තමයි AI කිව්වට ඒක කොහොමද දැන් සාමාන්‍ය GPS එකකට CCTV පද්ධතියකට වඩා වෙනස් වෙන්නේ? නිකම්ම රියදුරු නිදිමතද ෆෝන් එකේ ඉන්නවද කියලා පෙන්නනවද? නැත්තම් ඊට එහා ගිය දෙයක්. කියන්නේ අර මැෂින් ලර්නින් වගේ එකකින් හැසිරීම් විශ්ලේෂණය කරනවද? එහෙම නැත්තම් අවධානම් කලාප ගැන අනාවේකී කියනවද මොකද්ද වෙන්නේ කියන එක? ඒ තාක්ෂණික පැත්ත ගැන පැහැදිලි කිරීමක් නෑ වගේ නේද? හරියටම. අන්නේ විස්තරය අඩුව තියෙනවා. අනිත් එක තමයි අර වැලැක්වීම කියන වචනය. ඔව්. හරි අපි හිතමුකෝ පද්ධතිය නඳුනගත්ත රියදුරාගේ අවධානම හැසිරීමක්. සමහර වෙලට තෙහෙට්ටුව කියලා. එතකොට ඊළඟට මොකද වෙන්නේ? මොකක් හරි අලාර්ම් එකක් වදිනවද? ඒක තමයි. එහෙම නැත්නම් කෝල් එකක් යනවද කොහේ හරි කන්ට්‍රෝල් රූම් එකකට. බස් එක හිමින් යනවද? අර මැදිහත් වීමේ ක්‍රමවේදය. ඒක පැහැදිලි නැතුව වැලැක්වීමක් ගැන කතා කරන එකේ තීරමක් නෑ වගේ. ඒ කියන්නේ නිරීක්ෂණය කරනවා කියන එකයි ඇත්තටම අනතුරක් වෙන්න කලින් වළක්වනවා කියන එකයි දෙකක්. ඔව්. සමහර වෙලට මේක පාවිච්චි වෙන්නේ සිද්ධියක් වුණාට පස්සේ බලන්න වෙන්න පුළුවන්. නැත්නම් නිකම්ම මොනිටර් කරන්න විතරක් වෙන්නත් පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් මේ වගේ සිස්ටම් එකක් ලංකාවේ ඔක්කොම බස් වලට ළංගමයි පෞද්ගලිකයි ඒ හැම එකටම සවි කරනවා කියන එක ඒක ලේසි වැඩක් නෙවෙයිනේ වියදම. ඒක තමයි. ප්‍රධානම ප්‍රායෝගික අභියෝගය. හිතන්නකෝ දුරගමන් බස් ඔක්කොටම දාන්න ගියොත් වියදම කොච්චර වෙයිද කියලා. අතිවිශාලයිනේ. ඔව්. ඒකට බජට් එකක් ගණවත්, ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකක් ගණවත් කිසිම කතාවක් නැහැ. හරි. ඒ විතරක්ද? නෑ තව තියෙනවා. බස් එකක හරියමන් පවර් සප්ලයි එකක් තියනවද මේවට? ඊට පස්සේ මේ එන data, ඒ කියන්නේ දත්ත කොහෙද ගබඩා කරන්නේ? විශ්වාසනීයව ට්‍රාන්ස්මිට් කරන්නේ කොහමද? විශේෂයෙන් අර රියල් ටයිම් AI ඇනලිසිස් එකක් කරන්න ඕන නම් ඒකට හොඳ data connection එකක් ඕනේ. ඒවත් ලොකු ප්‍රශ්න තමයි. නඩත්තුව. නඩත්තුව කියන්නේ තවත් කතාවක්. ඒ යටිතල පහසුකම් ඔක්කොම ලොකු බාධක. හොඳයි. එතකොට මට හිතෙනවා මේ වගේ ලොකු වියදමක් කරලා අදි තාක්ෂණයකට යනවට වඩා පොඩි වියදමකින් කරන්න පුරුවම් ඒත් හරියට වෙන්නේ නැති දේවල් තියෙනවනේ. මොනවා වගේද? අර රියදුරන්ගේ වැඩ කරන පැය ගාන හරියට නියාමනය කරන එක. ඒක නම් ලොකු ප්‍රශ්නයක්. එයාලගේ සුබසාධානීය පුහුණුව ඒ වගේ දේවල් වැඩි දියුණු කරන එක. පාරවල් වල සයින්ස්, මාකින්ග්ස් හරියට තියෙනවද, වාහන මේන්ටේනන්ස් හරියට බලනවද මේ වගේ දේවල්. ඒක ඊටාම වැදගත් කාරණයක්. අපේ මූලාශ්‍රයත් ওই කාරණේම තමයි අවධාරණය කරන්නේ. එහෙමද? ඔව්. මේ වගේ ෆ්ලෑෂි ටෙක්නොලොජි එකක් ගැන කතා කරද්දී අර ඔබතුමිය කිව්වා වගේ මූලික සමහරවිට ඊට වඩා ඵලදායි ලාභදායි වෙන්නත් පුන්න දේවල් යටපත් වෙන ලොකු ඉඩක් තියෙනවා. ඊට අමතරව හිතන්නකෝ මේ සිස්ටම් එකෙන් එන data බලන්න alerts ආවම මොකද කරන්නේ කියලා තීරණය කරන්න. ඒවට මිනිස්සු ඕනේනේ. ඔව් human resources. ඒ අයට පුහුණුව දෙන්න ඕන. රියදුරන්ගේ data privacy ඒකත් ප්‍රශ්නයක් නේද? නිතරම මොනිටර් වෙනවා කියන්නේ. ඒක ඇත්ත. අනිත් එක පෞද්ගලික බස්කාරයෝ මේකට කැමැති කරගන්න එක. අන්න තවත් අභියෝගයක්. compliance කියන එක. ඒ කියන්නේ මේක ඉදිරිපත් කරලා තියෙන්නේ තනි විසඳුමක් විදිහට මිසක් අර ලොකු national road safety strategy එක කොටසක් විදිහට නෙවෙයි වගේ. පේන විදිහට නම් මේව තමයි. මේවා පිටරට තියනවා කිව්වට ඒක ලංකාවේ තත්වයට ආර්ථිකයට, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට, නීතියට, සංස්කෘතියට ගැලපෙනවද? ඒක හොඳම විසඳුමක්ද? කියන්න බෑ නේද? feasibility study එකක් ගැනවත් කතාවක් නැහැනේ. කිසිම දෙයක් නැහැ. ඇත්තටම මේ source එකේ කියන විදිහට සමහර විට වෙන්න පුළුවන් ලොකු අනතුරක් වුණාම මිනිසුන්ගේ කේන්ති අඩු කරන්න පාවිච්චි කරන AI වගේ ලස්සන වචනයක් විතරක්ද? වෙන්න බැරි නෑ. රජයේ මේ ඩිජිටලයිසේෂන් වැඩ කරන පැහැදිලි කමියුනිකේෂන් එකක් නැතිකමත් මේකෙන් පේනවා වගේ. එහෙමනම් මේ ඔක්කොම කතා කරපුවම අන්තිමට අපිට ගන්න පුළුවන් නිගමනය මොකක්ද? සාරාංශ කළොත් මෙහෙමයි. AI ටෙක්නොලොජි එකට
ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් පාරේ ආරක්ෂාවට මොන හරි දෙයක් කරන්න පුළුවන් වෙන්න පුරුවන්. ඔව්. උදාහරණයක් විදිහට අනතුරු වෙන්න ඉඩ තියෙන තැන් ගැන ප්‍රෙඩික්ෂන් කරන එක. එහෙම නැත්නම් පාරවල් වල ඩිෆෙක්ට්ස් හොයාගන්න එක. ඒව ගැන නම් එමෙතිතුමාගේ කතාවේ තිබ්දේ නෑ. මේ වෙනම ඇප්ලිකේෂන්ස්. ඔව්. නමුත් මේ විශේෂිත යෝජනාව GPS, CCTV, AI එකතු කරලා රියදුර මොනිටර් කරලා අනතුරු වළක්වනවා කියන එක ඒක ගොඩක් මතු පිටින් පේන ප්‍රායෝගික ප්ලෑන් එකක් නැති අර අපි කතා කරපු අභියෝග ගොඩක් අමතක කරපු එකක් වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ අර ලොකු තාක්ෂණික වචන පස්සේ යනවට වඩා ඇත්තටම කරන්න ඕන දේ තමයි ඔප්පු කරලා තියෙන මූලික දේවල්. රියදුරු පුහුණුව, සුබ සාධනය, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක, නීතිය හරියට ක්‍රියාත්මක කිරීම. ඒ දේවල් හරියට කරන පැහැදිලිව සල්ලි වෙන් කරපු ක්‍රියාත්මක කරන්න පුළුවන් සැලැස්මක් තමයි වැදගත් කියන එක නේ. හරියටම මූලික ප්‍රශ්න විසඳන්නේ නැතුව ටෙක්නොලොජි එකෙන් විතරක් උත්තර හොයන එකේ සීමාවන් මේකෙන් හොඳට පේනවා. අර ඔප්පු කරපු මූලික දේවල් ශක්තිමත් කරන එක තමයි වඩාත්ම සස්ටේනබල් සොලියුෂන් එක වෙන්නේ. මේ කතාව අහගෙන ඉන්නකොට මට ඇත්තටම හිතන දෙයක් තමයි මේ වගේ මූලික සිස්ටම් එකේම අවුල් තියෙද්දි ඒවට සොලියුෂන් නැතුව ටෙක්නොලොජි එකෙන් ගොඩ දාමු කියලා හිතන වෙනත් සෙක්ටර්ස් මොනවද ලංකාවේ තියෙන්නේ කියන එක. ඒකත් අපි ටිකක් හිතන්න ඕන දෙයක් නේද? ඒක හොඳ ප්‍රශ්නයක්.